Hi, good morning. ඔයාලා හැමෝටම මේක බලද්දි good morning නැතුව ඇති. හැබැයි මේ වීඩියෝ එක කරද්දි නම් මට ගොඩක් good morning මහ පාන්දර තමයි මම මේක රෙකෝඩ් කරන්නේ. ඒ මම පෙන්නුවේ මම ගෙනියන මගේ බෑග් එක. ඉතින් මම ගොඩ දවසකින් ට්‍රාන්ස්පෝර්ට් එක යනවා. හැබැයි ඩ්‍රාමා ෂූටින් නෙවෙයි. අද තියෙනවා ඕපනින් එකක් නුවර. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. ඉතින් ගියපු ගමන් අපි කරේ මග නතර කරලා උදේට කාපු එක මම ලොකුවට කෑමකුත් කෑවේ නෑ. මොකද උදේ පාන්දර මට කන්න අමාරුයි. ඊට පස්සේ මම මගේ මේකප් එක පටන් ගත්තා. බොහොම සිම්පල් මේකප් එකක් තමයි මම දාගත්තේ. මොකද ටයිම් එක තිබ්බෙත් නැහැ. සහ මට ලොකුවට මේකප් එකක් දාන්න කම්මැලිකමක් තිබ්බා. මොකද උදේ පාන්දර කරපු නිසා. සාමාන්‍යයෙන් මට පොඩි ලෙඩක් තියෙනවා. රෑ එළි වෙනකන් හරි නිදි මරාගෙන මට හොඳට ජාවෙන් මගේ වැඩ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි උදේ පාන්දර නැගිටලා වැඩක් කරනවා කියන්නේ මට මාර අමාරු වැඩක්. හැබැයි එහෙමයි කියලා බෑ. ඉතින් උදේ නැගිටලා තමයි වැඩ ඔක්කොම කරන්න මට සෙට් වෙන්නේ. ඉතින් පුළුවන් විදිහට නැගිටලා පුළුවන් විදිහට වැඩ ටික කරගන්නවා. මගේ අවුට්ෆිට් එක මෙන්න මේ ගවුම කොනටත් ලොකුවට දේවල් කරන්න නැහැ. මොකද පීරන්න මට නිකන් කම්මැලි හිතුණා. ඇත්තටම කියනවා නම් ඒකින් ඉන්න මම එහෙම ටිකක් දාගෙන මම සන්ග්ලාස් එක දාගත්තා. කොණ්ඩේ හැම පීරුවට මම ඊට පස්සේ පස්සට කරලා බැඳගත්තා. මොකද මට කරදරයි කියලා හිතුණා කොණ්ඩේ වනාගෙන යන එක උදේ පාන්දර. උදේ පාන්දරේකට දැන් නම් චුට්ටක් එළි වෙලා ගයිස් තිබුණේ. හරියටම ඕපනින් එක තිබුණේ 10යි ගානකට. අපි එතනට කොහොම හරි ඒ ටයිම් එක වෙද්දි ගියා. අපි චේන්ජ් කරපු තැන වටපිටාව මෙන්න මේ වගේ තමයි පෙනුනේ. ඇත්තටම හරිම කාම් පරිසරයක් තිබ්බේ. මාරම ලස්සනයි. හැබැයි මෙතනට වීඩියෝ එකේදී ගන්න බැරි වුණා හරි විදිහටම. අපි ඩ්‍රෙස් කරගෙන ඉවර වෙලා මම දුලිකක්කි, නිල්මනියක්කි, සුචීවයියයි අපි ගියා ආපහු වෑන් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට. ඒ යන අතරමඟ හොටෙල් එකේ view එක තමයි මට පුළුවන් විදිහට මම කැප්චර් කරගත්තේ. මම වෑන් එකට නැග්ගා. මම නැගලා අනිත් කට්ටිය එනකන් හිටියා. මොකද දුලිකක්කි අඳුරන කෙනෙක් හම්බෙලා ඒගොල්ලන් කතා කර එතන ටිකක් වෙලා. ඉතින් මම මේ මූණ කරකෝ ඔයගලන්ට පෙන්නන්නේ මම දාපු මේකප් එක හරියට දැම්මෙත් නෑ. ඉතින් ෂේප් එකේ දාගත්තා. මොකද මං කිව්වා උදේ පාන්දර මට කම්මැලි. එයා තමයි මේක ඔය තව තියෙන රම්බුත් කරන ඊළඟට අතන තියෙන ගරාජ් ඉතින් හරිම ආසාවෙන් තමයි මේ රෙස්ටුරන්ට් ඕපනින් එකට මම සහභාගී වුණේ. අපි එතනට යනකොට එතන ලොකු පිළිගැනීමක් එක ලස්සනට හැමදේම ඕගනයිස් කරලා තිබ්බා. ලොකු පෙරහැරක් තිබ්බා. මුළු නුවර පාරෙම පෙරහැරෙන් පිරීලා සහ ලොකු ක්‍රවුඩ් එකක් ඒක බලන්න ඇවිල්ලා තිබුණා. ඉතින් හරිම සතුටින් කියනවා The Dope රෙස්ටුරන්ට් එක බලන්න යන්න, කන්න යන්න. හරිම රසයි කෑම. එදා දවසේ ලස්සනට හැමදේම ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් The Dope House රෙස්ටුරන්ට් එක ලංකාවේ ලෝක ජනප්‍රිය රෙස්ටුරන්ට් එකක් වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි යමු The Dope House එක ඇතුළට. ඒකේ ඇතුළ ලස්සන කොහොමද කියලා බලන්න. අයිරුවන් සියලු දෙනාට උතුම් වූ කන්ද රටට කොළඹ රටින් දකුණු රටින් වයඹින් දිසානුගතව පැමිණි සෑම සියලු ආදරණීය කණිමි. අද සුදානම්වන්නේ The Dope House Grand The Dope House එකේ ඇතුළේ ඉන්ටීරියර් එක මාරම ලස්සන. ඇස් දෙක මාර විදිහට පිනවෙනවා. මට මතක විදිහට තට්ටු 4කින් විතර සමන්විතය රෙස්ටුරන්ට් එක ගිහින් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් දේශානි ඉසුරු අයියත් ආවා. ඒගොල්ලන් එතනට එද්දි අපි එතනට ගිහිල්ලා තිබ්බ ඒගොල්ලන් විනාඩි 15ක වගේ පොඩි ඩිලේ එකක් තිබ්බ. හැබැයි ඔක්කොම වැඩ කටයුතු පටන් ගන්නකොට ඒ දෙන්නත් ඇවිල්ලා සහභාගී වුණා. ඉතින් එදා දවස හරියට අපි එන්ජොයි කරා. නුවර ගොඩාක් කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. සෙල්ෆි ගැහුවා. ඒ කතා කරපු හැමෝටම තැන්ක් යූ වගේම රෙස්ටුරන්ට් එකේ අපේ වැඩ කරන කොල්ල කෙල්ල සෙට් එකත් මාර සපෝට් එකක් දුන්නා. එදා දවසේ වැඩේ කරගන්න ඒගොල්ලන්ටත් තැන්ක් යූ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ තිබුණේ පොල් තෙල් පහන දල්වන්න.
පොල් තෙල් පහන දැල්වනකොට AC එකේ ෆෑන් එක එතනට සෙට් වෙලා තිබ්බ හින්දා ඒක පත් උනේ නෑ. ඊට පස්සේ අපි කරේ ඒක ඕෆ් කරනකන් චුට්ටක් වෙලා හිටියා. රිමෝට් එක ගෙනල්ලා ඒක ඕෆ් කරන්න try කරා. හැබැයි ඒ වෙලාවේදී AC එකේ රිමෝට් එකෙන් ඕෆ් උනේ නැහැ. ඉතින් ওই වගේ දේවල් වෙනවා. මොකද ගොඩාක් බිසි වෙලාවක් හොඳට ලස්සනට hina වෙලා කරන්න ඕන මොහොතක්. ඉතින් මේ වගේ දේවල් වලටත් මුණ දෙන්න වුණා. ඉතින් ඉස්සර අය බැලුවා මේක හරියන්නේ කොල්ලෝ එන්න කියලා වඩාගත්තා. ටක් ගාලා ස්විච් එක ඕෆ් කරා. ඊට පස්සේ AC එකත් ඕෆ් වුණා. ඉතින් මේ අවස්ථාව හරියම ලස්සනට hina වුණා. ඒ විදිහට තමයි නම. ඉතින් ඊට පස්සේ අපි හැමෝම පොල් තෙල් පහන දාලා ඒ තැනට වැඩ කරන අයට හැමෝටම ආශිර්වාද කරලා ලස්සනට ඒ වැඩේ අවසන් කළා. තවත් විශේෂ ගෞරවනීය ආරාධනාවක් තියෙනවා දුලා. එදා දවසේ ලස්සන කරන්න තවත් ලස්සන අපූර්ව වැඩක් සිද්ධ වුණා. ඉතින් මෙයා සජීවීව ඒ කියන්නේ ලයිව් තමයි ෆ්ලූට් එක ප්ලේ කරේ. ඒක මාරම ලස්සනයි. හරිම ලස්සනට එයා ඒක පර්ෆෝම් කරා. හරිම ආසාවෙන් තමයි එදා දවසේ අපි හැමෝම ඒක එන්ජොයි කළේ. පොල් තෙල් පහන දැල්වලා ෆ්ලූට් වාදනයෙන් පස්සේ හැමෝගෙම කතා පවත්වන්න පටන් ගත්තා. ඉතින් අපි හැමෝම වගේ කතා කරා. එතකොට මේ කතා කරන්නේ The Dope House Restaurant එකේ අධිපතිතුමා. ඉතින් එයා හරිම ලස්සනට වැඩ ටික කරගෙන යනවා. එයා හරියම් පොඩිට තමයි මේ ව්‍යාපාරේ පටන්ගෙන තියෙන්නේ. එතකොට මේ වෙනකොට ලංකාවේ ශාඛා කිහිපයක්ම පවත්වාගෙන යනවා. ඊට අමතරව ලෝකෙට අපේ නම හඳුන්වා දෙන්න තමයි මෙයාගේ එකම බලාපොරොත්තුව. ඉතින් හැමදාමත් වගේ කෑම තමයි මගේ ජීවිතේම කියලා හිතන වෙලාවක ඔන්න අපේ කෑම මේසේ දාලා තිබුණා අපිට කන්න කිරිබත් එක මාරයි මේ වගේ ෆස්ට් ප්ලේට් එක. ඉතින් දේශානී මමයි සුරු අයියයි කන්න පටන් ගත්තා. දේශානී මගේ සෙකන්ඩ් ප්ලේට් එක තමයි මේ. අක්කයි මෙයාට මේක පූල්නේ. එතකොට මේ නුවර ගිය දවසේ ඉන්ස්ටාග්‍රෑම් වලට දේශානී මමයි දාපු ස්ටෝරීස්. ඉතින් ඒවත් මට හිතුණා වීඩියෝ එකට එකතු කරොත් හොඳයි කියලා. මොකද නැත්තම් වීඩියෝ එක දිග මදි. මට වීඩියෝ කරගන්න බැරි වුණා හැම දෙයක්ම වගේ. सिंग करना है सिंगिंग आगे पोटी नोसी नासिक क्या ओके दैट इज ओ पपर पाम 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 ट्रैक पट्टी का पड़ेगा उल्टी आउट
කොයියද ඉන්නේ? Oke, mari. Atap dia mana? Wow. ඔන්න සුවඳ. Iya, Oke. ඒක ආරච්චිලා වෙනවා. මේක උස්සලාම හැබැයි දේසි. ඔව්. සීතලයි. ඊතල වැඩි. සිරාව. පිටට එනවා නිකන්. හරි මේ වෙනකොට නම් මට මාරම අමාරුයි මගේ බැටරි ඔක්කොම ටික බහලා තිබ්බේ මට මතක වෑන් එකට නැගලා මේ වීඩියෝ කෑල්ල ගත්තා ඊට පස්සේ මට උන්ටටම නිින්ද ගියා ආපහු රැට කන තැන්දි තමයි මට නැගිටින්නේ ඒකත් ලොකුවට වීඩියෝ කරගන්න බැරුණා මට මාර මහන්සියෙන් අමාරුවෙන් මම හිටපු හින්දා අද වීඩියෝ එකත් ඔයාලා හොඳට එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා එහෙනම් ටක් කරලා තව වීඩියෝ එකක් ගේන්නම් එතකන් guys love you bye bye